මගේ නම චන්දනිකා. මම ත්‍රිකුණාමල දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සමාජිකාවක්. පුරවැසි කමිටුවේ පුහුණු වැඩසටහන් වලට සහභාගී වෙලා ඒ ලැබපු අත්දැකීමුත් එක්ක ඉදිරියට ඇවිල්ලා කෙනෙක් සමග කතා බහ ඕනම නිලධාරී කෙනෙක් එක්ක බයසක නැතුව කතා කිරීමේ හැකියාවක් ඕනම ආයතනයකට ගිහිල්ලා අපේ ප්‍රශ්න කතා කරලා විසඳා ගැනීමේ හැකියාවක් අපිට ලැබුණා. ගොඩාක්ම මේ වගේ පුහුණු වැඩසටහන් අපිට පවත්වලා ඒ පුහුණු වැඩසටහන වලට සහභාගී වුණ නිසා තමයි මේ දක්ෂතාවයන් අපි තුල, කියන්නේ අපි තුල තියෙන දක්ෂතාවයන් අපි අඳුනගෙන හිටියේ නෑ. මේ වැඩසටහන වලට ආවට පස්සේ තමයි ගොඩාක්ම ඒ වගේ දේවල් අපිට කරගන්න පුළුවන් වුණේ. නොයෙකුත් ආයතන වලට ගිහිල්ලා ඒ ආයතන වලින් අපිට සිදුවන අසාධාරණයන්ට විරුද්ධව කතා කරලා ඒවෙන් ජය ගැනීමටත් අපිට හැකියාව ලැබුණා. මුලින්ම අපි ඒ කියන්නේ කාන්තාවන් වශයෙන් අපි හොඳ පිළිගැනීමක් තියෙන්න ඕනේ ගමේ. තිබුණම තමයි අපේ වැඩක් කරගන්න අපිට පුළුවන් ඉන්නේ. ඒ කාන්තා නායකත්වයේ පිළිබඳව හොඳ දැනුමක් අපිට මේකෙන් ලබා ගන්න පුළුවන් වුණා. ඒ දැනුමත් එක්ක තමයි අපිට මෙතරම් දුර යන්න පුළුවන් වුණේ. මගේ මේ කියන්නේ දැනුමයි හැකියාවයි මම මෙහෙම වර්ධනය කරගෙන මම මෙතනින් නතර කරේ නැහැ. මගේ දරුවන්ටත් ඒ හැමදේම මම කියන්නේ මම ලබන මෙහෙන් ලබන අත්දැකීම් මම එයාලට කියලා දෙන්න තියෙනවා. එයාලෝ දැන් ඕනම දෙයකට එඩිතරව කතා කිරීමේ හැකියාව එයාලට පුළුවන්. මම ඇත්තටම මෙයාලට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ වගේ වැඩසටහන් පවත්වලා මේ වගේ අපිය දිරිගන්වලා අපිට කතා කිරීමේ හැකියාවන් ඕනම ආයතනයක් එක්ක ගිහිල්ලා, කියන්නේ මානව හිමිකම් එක්ක වුණත් දැන් අපි ගිහිල්ලා කතා කිරීමේ නීතිමය මොකක් හරි ගැටලුවක් තිබුණත් ඒ හරහා හරි අපිට කතා කිරීමේ හැකියාව ලැබුණේ මේවත් එක්ක අපි සම්බන්ධ වෙන නිසා. ඉතින් මේ ඇත්තටම මේ වගේ වැඩමුළු පවත්වන එක ගොඩක් අපිට ප්‍රයෝජනවත් වෙනවා කියලා මම කියා සිටිනවා.